ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම. අද අපි ඔයගොල්ලොන්ව එක්කන් යන්නේ දේර ෆිෂ් මාකට් එකට. අපි ෆිෂ් මාකට් කියලා කිව්වට ඒකේ ඇත්ත නම වෝටර් ෆ්‍රන්ට් මාකට්. මාකට් එකට ගිහිල්ලා අපි ගන්න ගියා ඉස්සෝ, දැල්ලෝ, ලොබ්ස්ටර් ඒ වගේ පළතුරු ටිකකුත් ගත්තා. ඉස්සරහා ඔයාට බලන්න පුළුවන් මේ වීඩියෝස් ටික. වෝටර් ෆ්‍රන්ට් මාකට් එක හරිම ක්ලීන් තැනක්. අපේ ලංකා ෆිෂ් මාකට් එක වගේ නෙමෙයි. මාර ක්ලීන් එකට තියෙනවා. You can remove, no problem. You can cook in your දැල්ලෝ කිලෝ එක ප්‍රයිස් එක ලංකාවේ මුදලින් එන්නේ රුපියල් 2000ක් විතර. මාළු අරගෙන ඊළඟට අපි ගියා පළතුරු ටිකක් ගන්න. පළතුරු අපිට කාලා බලලා රස බලලා ගන්න පුළුවන්. ඒක විශේෂත්වයක් මේ ඩුබායි මාකට් එකේ තියෙන. ඊළඟට අපි ගියා තැඹිලි ගෙඩියක් බොන්න. මේ තැඹිලි එන්නේ ඔක්කොම ලංකාවේ ඉඳන්. මගේ එක බොන්න එපා ඉතින්. Super. ජාති දෙකක් යට එක වෙන රට මේකක් උප වෙන එකක්. මම මේක ලංකාවේ මේක වෙන රටක මලාට්ටුවේ ඉන්දියාවේ. මම ලංකාවට මගේ බෙද දෙන්න. ඉතින් එතකොට මේ එයා එන්නේ වෙන නමක් කියන්නේ. සුන්දරවලට. එහෙනම්
පළතුරු කඩෙන් අපිට හම්බුනා මැංගුස් ගෙඩියකුත්. අපි මැංගුස් ගෙඩියෙත් රස බලලා මැංගුස් ටිකකුත් ගත්තා. වෝටර්ෆ්‍රන්ට් මාකට් ටුවර් එක මෙතනින් ඉවරයි. අපි තවත් vlog එකකින් හම්බෙමු. See you.